හැමෝටම සුබ දවසක්. අදත් ආවේ ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයකට උත්තර අරගෙන. ඇත්තම කියනවා නම් මේක මේ සම්බන්ධව මම නිතරම කියන දෙයක්. ඒ කියන්නේ නිතරම පෝස්ට් දානවා, වීඩියෝස් දානවා. ඒත් හැමදාම මැසේජ් දෙක තුනක්වත් මට මේ ගැන එනවා. ඒ කියන්නේ පැල වර්ධනය වෙන්නේ නැති ප්‍රශ්නේ. විශේෂයෙන්ම චූටි පැල ඉක්මනටම වර්ධනය වෙන්නේ නැහැ. මොන පොහොර ගැහුවත් ඒවා එකම තැන වගා මාධ්‍ය වෙනස් කරත් ඒවා එකම තැන කියන ඔයාලට තමයි අද මේ වීඩියෝ එක. හරිද? ඇත්තම කියනවා නම් මම කියන කෙනා නිතරම කියනවා ඔයාලට විද්‍යාවට අනුව පැල ලොකු කරනවා කියලා. නේද? ඉතින් මොකද්ද මේ විද්‍යාවට අනුව පැල ලොකු කරනවා කියන්නේ? හරිම ලේසි. ඇත්තටම හරිම ලේසි දෙයක්. මම මේ පැලවලට කිසිම පොහොරක් දාලා නැහැ. ඇත්තම කතාව. පොහොරක් දාන්න නැතුව තමයි මේවා මේ විදියට පැල ලොකු කරගන්නේ. එකක් හොඳට මුල් අද්දව ගන්නෙ. ඉතින් මේ එලකඳ පැල ඔක්කොම චූටි පැල තමයි ලොකු කරගන්නේ. ඉතින් මේ පේනවද? ඉතින් හරිම ලේසි ළමයි. මේ ඒ කියන්නේ ගොඩක් දඟලන්න දෙයක් නෙමේ. මේක අපි පැලයක් කියන එක අඳුර ගන්න ඕනේ. මොකද්ද මේ පැලයකට අවශ්‍ය කියලා. හරිද? මම මේ කියන්නේ පොහොර ගැන නෙමේ. මූලිකම දේ පැලයක් වර්ධනය වෙන්න නම් මූල පද්ධතියට අඳුර කියන එක අවශ්‍යයි. තේරෙනවද? සාමාන්‍යයෙන් අඳුරට යලා මූල පද්ධතිය කැමති අඳුරට ඉක්මනටම මුල් අද්දනවා. තේරෙනවද? ඊළඟ එක තමයි මූල පද්ධතිය අඳුරට කැමති වුණාට ඉහළ කොටස යන්නේ ආලෝකය හොයාගෙන. නේද? දැන් මෙයාට මෙහෙම අඳුර දුන්නට මේකත් එහෙමයි මේ අඳුර දුන්නට මෙයාලා චූටි පැල දැන් මෙහෙම දැම්මම ලොකු කොටයක එතකොට මෙයාලා බලන්නේ උඩට ඉන්න ආලෝකය හොයාගෙන තමයි යාලා යන්න හදන්නේ. එතකොට එතනදිත් වර්ධනය වෙනවා. ඒතර හොඳ මූල පද්ධතියක් තියෙනවා. නේද? මූල පද්ධතියක් හොඳ වුණාම ගහ ඉක්මනටම වර්ධනය වීමක් වෙනවා. ඊළඟ එක තමයි මෙහෙම දාන හේතුව නොසෙල්වී තිබීම. හෙලවෙන්න බැලුවොත් ඒ කියන්නේ නිකම්ම අපි මෙහෙම තියනවට වඩා මේ වගේ කළු ආවරණයක් ඒ කියන්නේ පොට් එකක්ම ඕනේ නැහැ. කළු ඉටිකොලයක් හරි කමන්නේ. කොහොම හරි වෙන්න ඕනේ. එයාට අඳුර දෙන්න ඕනේ. අඳුර දීලා එයාලම නොසෙල්වී තිබ්බොත් ඒ කියන්නේ උස වාදනයක හරි බස්සලා තිබ්බොත් මෙන්න මේ වගේ අහක දාන ප්ලාස්ටික් බෝතලයක් පාවිච්චි කරගන්න පුළුවන්. එහෙම දෙයක් කරොත් එහෙම නැත්තම් මෙන්න මේ වගේ ඔයාලට පේනවද කරලා තියෙන දේ. මේ පොඩි පොට් එකක දාලා තියෙන්නේ කප් එකක. මේ බලන්නකෝ. ඉතින් මේ පොඩි කප් එකක දාලා මෙන්න මේ වගේ මෙයාලම හිර කරලා තියෙන්නේ. මේක මෙහෙම දැම්මම එයා හෙලවෙන්නේ නැහැ. තේරෙනවද? එතකොට මම පැල ලොකු කරන මේවට පොහොර නෑ. පැල ලොකු කරන මෙන්න මේ ක්‍රම තුන නිසා තමයි මම මගේ පැල ලොකු කරගන්නේ. කිසිම වියදමක් නැතුව. ඉතින් මේවා හරිම සරල දේවල්. හරිද? පැලයක් කියන එක අපි තේරුම් ගත්තොත් මොකද්ද කියලා පැලේට අවශ්‍ය මොකද්ද කියලා ඇත්තටම ළමයි ලොකුවට පොහොර බෙහෙත් ගහගෙන දඟලන්න දෙයක් නැහැ. ඉතින් බලන්නකො මෙයාලට ඒ කියන්නේ පොඩි කාලේ දැම්ම පොහොර ගහනවා පොහොර අවශ්‍ය නැහැ කියන්නේ. නමුත් මේ වගේ සරල දේවල් තියෙද්දි මොකටද නිකන් නේද? ඒ කියන්නේ මම මේ කියන්නේ වියදම් අඩු කරගන්න නෙමෙයි. ඉතින් සල්ලි තියෙන අය වියදම් කරන්න පුළුවන්. නමුත් පැල දුර්වල වෙනවා. පුංචි කාලේ දැම්ම මේ පොහොර මැත්තේ එයාලා යපුණොත් නේද? එයාලා දුර්වල වෙනවා. ඒ කියන්නේ ඉක්මනට ලෙඩ වෙන්න බලනවා. ඒ කියන්නේ පොහොර නිසානේ එයාලා පැවැත්ම එන්නේ නේද? එයාගේ ජීවය ලබන්නේ පොහොරත් එක්කමයි. එතකොට එයාලා මේ ශක්තිමත් නැහැ. මම දකින දේ. හරිද? මම හිතන දේ ඒකයි. ඉතින් මම මෙන්න මේ ක්‍රම වලින් තමයි මගේ පැල ලොකු කරගන්නේ. හරිද? දැන් මේ වගේ ක්ලියර් කප් එකක් අතර පහසෙන් බලා ගන්න පුළුවන්. නේ? එහෙම බලා ගන්න පුළුවන් අපිට මුල්. එහෙම නැතිනම් මෙන්න මේ වගේ එහෙමත් බැයි නම් මෙන්න මේ වගේ කළු පාට එකක දාලා මේ වගේ උස භාජනයක මෙහෙම
දාලා තියන්නත් පුළුවන්. ඒතර එයාලා ඉක්මනටම වර්ධනය වෙනවා. තේරෙනවද? ඊළඟ එක තමයි ප්‍රධානතම දේ විදිහට දකින්නේ මෙයාලට මම දෙන්න වගා මාධ්‍ය. මං කියන්නේ මම පොහොර දාන්නේ නැහැ කියලා මේවට. ඒතර වගා මාධ්‍ය විදිහට මම දාන්නේ මම ගන්නේ ඇත්තටම පරණ කරපු කොහුබත් හෝ නැත්තම් මම රිපෝට් කරද්දී අයින් කරන ලෙඩ ඒවා නෙමේ ඒවා මේ වගා මාධ්‍ය තමයි හොඳට හොදලා වේලලා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ ඒවා. දන්නවද? ඇත්තටම මේක මම යොදන්නේ පුංචි පැලවලට විතරයි දැන්. ඉස්සර මම දැම්මා ලොකු පැලවලට. නමුත් මට හිතුණා මෙයාලා ඇත්තටම මේ ඉක්මනටම පස් වෙන්න බලනවා. දි รา පත් වෙලානේ තියෙන්නේ. එතකොට අපිට ඉක්මනට ශනික ප්‍රතිඵලක් දෙනවා. මෙයාලා කරන්නේ ඉක්මනට ප්‍රතිඵල දෙනවා. ඉක්මනටම ඇත්තට මේවයි පොහොර හැමදේම තියෙනවා. අපි ප්‍රෝනිල් ඔක්කොම මේවයි අන්තර්ගතයි. ඒක නිසා මේ විශේෂයෙන්ම කාබනික, ගිනිසීරියා, ගොම ඒ ඔක්කොම ඉතින් හේදිලා උනත් මෙයාලාගේ ඇත්තටම තියෙනවනේ. එතන මේ ටික තමයි මම දාන්නේ. මේක දාලා තමයි ඇත්තට මේවට මම වැලි දාලා නැහැ. ඔයාලට වැලි දාන්නත් පුළුවන්. වැලි කියන්නේ හේනි බොරළු ලොකු කැට දාන්න යන්න එපා. හේනි බොරළු දාන්න පුළුවන්. හරිද? එහෙම දාලා ඇත්තටම මේකෙන් තමයි මට වියදම් නැහැ. පොඩි පැන ලොකු කරගන්න මම දඟලන්නේ නැහැ. හරිද? මේ ටික හොඳට හොදලා ඇත්තටම ගොඩක් තියෙනවා. ඒවා හොදලා මේක වේලන්න ඕනේ. වේලලා තමයි සාමාන්‍ය මට්ටමට වේලුණත් ඇති. වේලලා තමයි මම මේ කප් වලට දාලා පැලේ හදලා මේ විදිහට කරන්නේ. ඉතින් හරිම සරලයි. පුංචි දෙයක් තියෙන්නේ. ඉතින් තේරුම් ගැනීම තමයි ළමයි වැදගත්ම දේ. මේ බලන්න මෙයත් එහෙමයි. ආලෝකය එකක් මෙහෙට ආලෝකය වැටෙනවා. අඳුර දීලා තියෙනවා. නොසෙල්වි තියෙනවා. ඔන්න ඔය කාරණා තුන මත තමයි වර්ෂා පැල ලොකු කරන්නේ. තේරෙනවද? ඉතින් අපිට තියෙන ළමයි චුට්ටක් වෙනස් විදිහට හිතන්න. වෙනස් කියන්නේ මේක මමම හිතපු දෙයක් නෙමෙයි. මේක මේ පැලේ වර්ධනයත් එක්ක අපිට පැල ගැන හිතන්න පුළුවන් නේ. ඇත්තටම නේද? අපි අර ගෙදර දරුවෝ හදනවා වගේ තමයි දරුවන්ට අවශ්‍ය මොනවද කියන එක අපි දැනගන්න ඕනේ. නේද? සාමාන්‍ය සමහර ළමයිනෝ කියන්නේ නිකන් අර ව්‍යංගේ එහෙම අඟවනවා. ඒකට අපි දැනගන්න ඕනේ මේ ළමයා කියන්නේ මෙන්න මේ දේ කියලා. ඉතින් ඒක නිසා මම නම් මෙයාලව ගොඩාක් දුරට අධ්‍යයනය කරගෙන තමයි යන්නේ. මෙයාලට අවශ්‍ය මොනවද කියලා. ඉතින් මේ බලන්න මෙයාත් අලුත් දැල්ලක් එහෙම දාලා එයාවත් මේ විදිහට හිර කරලා තියෙන්නේ. ඒ කියන්නේ නොසෙල්වි තියෙන්නත් අඳුරක් දීලා තියෙනවා. ආලෝකය ඉතින් කොහොමද වැටෙනවා. එයාගෙත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පුංචි දේවල් තමයි ළමයි මම පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් මෙන්න මෙහෙම. දැන් සමහරක් විට මෙන්න මේ කප්පල දැම්මත් හෙලවෙන්න පුළුවන්. හෙලවෙනවා නෙමෙයි. එහෙම වුණාම මෙන්න මෙහෙමත් කරන්න පුළුවන්. ඉතින් මට මේවා විචූර්ණ වැඩ නෙමෙයි. කෙනෙක් හිතන්න පුළුවන් අනේ ඔච්චර දඟලන්නේ මොකද අපිට වැඩ නෑ. අපිට මේ වෙන වැඩක් කරගන්න වෙලාවක් නෑ. අපේ තවන් ලොකුයි අපිට ආයවල් තියෙනවා නඩත්තු කරන්න කියලා. එහෙම අයට නෙමෙයි මම මේ කියන්නේ. අර මුලින් ඉඳන් යන්නේ පැලේ එකතු කරගෙන ගමනේ ආරම්භයක් ගන්න නම් අනිවාර්යෙන් පැලේ මොකද්ද? පැලේ ගැන හොඳ අධ්‍යයනයක් තියෙන්න ඕනේ. තේරෙනවද? ඒක නිසා අන්න ඒ අයට තමයි මම මේ කියන්නේ. යායවල් තියෙන අයට නෙමෙයි. යායවල් තියෙන අයට ඇත්තට මේවා කර ඉන්න දෙයක් නෑ. පොහොර ටික ගහගෙන ගියා. නේද? ඉතින් ඒක නිසා පුංචි දෙයට පටන් ගන්නවාලට තමයි මෙන්න මේ වර්ෂාගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම. හරිද? එහෙනම් ඔන්න පුංචි වීඩියෝ එකක් බලලා ඔයාලා කරලා බලන්න මේවා. කිසිම දෙයක් කියන්නේ නැහැ. ඔයාලට මේ පරණ කොහොබත් මේ පරණ වගාමාධ්‍ය නැත්නම් මේ තියෙන කොහොබත්. මේක හැබැයි පරණ කරලා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මතක ඇතිව. මේකත් මම සල්ලි වලට ගන්න එක නෙමෙයි. ගෙදර පොල්ලෙලි කපනවනේ. ඒවෙන් තමයි මේ එකතු කරගෙන හැබැයි පරණ කරන්න. කළු වෙන්න ඕනේ. මේක දැම්ම මම දාන්නේ නැහැ. හරිද? එහෙනම් ඔන්න කිව්වා පොහොර නැතුව වර්ෂා පැල ලොකු කරන ක්‍රමය තමයි අඳුර ආලෝකය සහ නොසෙල්වි තිබීම. හරිද? එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපිට නම් වහිනවා. බුදු සරණයි.